මහත්තයා කොහමද අපි ආද ආපු ට්‍රිප් එක සුපිරිද? පාරපටුයි. එහෙමත් ගහලා තිබ්බ? සිටි පාරක් තියෙන මල්ලයට යන්නේ. මේවට කියන්නේ පුස්වැල් කියලා. මේවා මේ පුස්වැල්. හායි යාළුවනේ. අපි ලංකගම ආවා. අම්මෝ. රස්සකුත් එන්න හදන්නේ. අපි ගිය පාර ගොංගල කිල්ලත් හොඳට නාලා ආවේ. අපි කැලේක රිංගුවොත් තමයි. අපි සාමාන්‍ය රිංගන කැලේ කොහෙද? එතනට වහිනවා. ඒක සාමාන්‍ය දෙයක්. උණබට. නෑ වේවැල් ඔය තියෙන. කටු තියෙනවා නම් වේවැල්. කටු නැත්නම් වේවැල් නෙවෙයි. ඔන්න ඕක වේවැල්. මෙන්න මේ වේවැල්. මේක වේවැල්. කටු තියෙන. මේක තමයි වේවැල්. මේකේ මේ පොත්ත අයින් කරන්න පුළුවන්. අයින් කරාට පස්සේ වේවැල ගන්න පුළුවන්. බලාගෙන යන්න ඕන. හරිම සුන්දර මාර්ගයක් තියෙන්නේ. කුඩල්ල දෙන්නෙක් විතර තමයි එල්ලුනේ දැන්ට. ඒ අය විදිහට වොයිස් ඕවර් දෙන්න. සුන්දර මාර්ගයක් තියෙනවා. මේ ගහේ ලොකු බලන්නකෝ. ආමාරි පොල් කන්නේ නැහැ. මම මේ පොල් ගාව උඩින් ගිහලා විදියට කඩා ගන්න නැත්තෝ. අන්න ඒ වීඩියෝ හදන්න ගත්තා නම් ගොඩ යනවා. ඒ හදමු සන්දීපනිත් හදන්නේ වගේ ඒවා. මේ දින අපිට මේ වොයිස් ඕවර් කරන මොකද අපි ගන්නේ. පිරිප් ගත හැකි ඕන්න. පිරිප්ප ගන්න පුළුවන්. පිරිප් වොයිස් කළා දෙයි. පරිස්සමට යන්න. යාළුවනේ ඉක්මනට යනවා පලින්. සාසන් වගේ යන්නත් පුළුවන් යාළුවනේ ඕන්න. කන්ට්‍රෝල් එකයි සිත් එකයි බෝ ඉක්මනට පලින්. ස්පේස් එක බන් ජම්ප් කරන් ස්පේස් එක. ස්පේස් එක දෙපාරක් ගහම බල්ටියකුත් ගන්න. තුම්. යාළුවනේ ගිම්බල් එක ගේන්න බැරුණා. ඒක නිසා පොඩ්ඩක් වීඩියෝ එක එල්ලේ යාළුවනේ. සමහර තැන්වල නම් පොඩි මේ වගේ ආධාරක තියෙන වෙනාට හැමදාම නැහැ. ඒ ආධාරක තියෙන මන්දන් ටිකක් දුෂ්කර තැන්වල යන්න. කොන්ක්‍රීට් ටිකකුත් දාලා හැම තියෙනවා. මේ වගේ තැන්වල පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕන. පොඩි යලි කැලලක් වෙනවා. දැන් ළඟද? පොඩ්ඩක් ඉන්න තව දෙකින් නා ගන්න පුළුවන්. අනේ ඒක කලින් මට වතුර කොහොමද? ගල් ගුහාවක් වගේ නැද්ද? ගල් ගුහාවක්. වේක් එක හොඳට වැඩ කරා. තව පොඩ්ඩෙන් ෆෝර් වීල් දාලා ඇද්දේ නැහැ. ඩ්‍රිෆ්ට් උනා එක තැනක. තවටිකින් දොයිය පතන් තමයි. ඒ දාගෙන ඉන්නේ එන්ජින් බ්‍රේක් ගහගෙන. නියුට්‍රල් එක ගහන් දාවේ. එන්ජින් බ්‍රේක්. ඔය දෙන්නේ එක බෑග් එකක් දරන් ආවේ. ඔව්. විදියල්ලක් වගේ එකක් තියෙනවා.